එළවෙන පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබා ගැනීම උදෙසා බොහෝ කොට්ටාසවල තරඟයක් පවතිනවා. ඒ වගේම 125ක තරුණ නියෝජනයක් කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන්ම නාම යෝජනා ඇතුළත් කළ යුතුයි. මේ ක්‍රියාවලිය අතිශය සංකීර්ණයි. හැකිතාක් පක්ෂයට වැඩිම වාසියක් තියෙන අපේක්ෂකයෙක් තමයි කොට්ටාශයකින් දාන්න ඕනි. එතනදී සමහර අපේක්ෂා කරන අයට නාම යෝජනා හම්බ වෙන්නේ නැහැ. ඒ අය මේ මොහොතේදී අපේ පක්ෂය ගැන හිතලා පක්ෂයේ ජයග්‍රහණය ගැන හිතලා පක්ෂයට උදව් කරන එක තමයි යුතුයකම. මේ මොහොතේ ඇතිවෙන මානසික වේදනාව නිසා ස්වාධීන කණ්ඩායමකට හරි වෙනත් දේශපාලන පක්ෂයකට හරි සම්බන්ධ වීම අපේ පක්ෂය 2029 දී බලය ලබා ගැනීමට තියෙන හොඳම අවස්ථාව මගහැරීමක් ලෙසයි මම දකින්නේ. හේතුව ස්වාධීන කණ්ඩායමකින් හෝ වෙනත් දේශපාලන පක්ෂයකින් මන්ත්‍රීවරයෙක් බවට පත්වීමට තියෙන අවස්ථාව ඉතාම අල්පයි. බොහෝ ස්වාධීන කණ්ඩායම් සහ කුඩා දේශපාලන පක්ෂවලට මුළු ආසනයෙන්ම ලැබෙන්නේ මන්ත්‍රී ධූර එකක් නැත්නම් දෙකයි. දැන් උදාහරණයකට ගත්තොත් මීරිගම මැතිවරණ කොට්ටාස 29ක් තියෙනවා. මේ 29ෙම අපේ පක්ෂයට සම්බන්ධ අය ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වුණොත් ඒ ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වෙන අයට නාම යෝජනා ගන්න නාම යෝජනා දෙන්න අය ඕන තරම් ඉන්නවා. එහෙම ඉදිරිපත් වුණා වගේ නෙමෙයි ප්‍රශ්නය. ඒ එක කොට්ටාශයකින් ඡන්ද 50 වගේ අරගත්තොත් එතකොට ඡන්ද 1000ක් 1500ක් එයි. එතනින් එක മന്ത്രി ධූරයක් වගේ නැත්නම් දෙකක් කියමු අපි. ඒ වගේ ප්‍රමාණයක් යයි. ඒ හරහා ඒ മന്ത്രി ධූර දෙක ස්වාධීන කණ්ඩායමේ හරි ඒ දේශපාලන පක්ෂයේ කණ්ඩායම් නායකයෙක් හරි කවුරු හරි ගන්නවා. හැබැයි අර කොට්ටාශ සියල්ලේම අපේ අපේක්ෂකයන් පරාජයටපත් වෙන්න ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. මේක ලංකාවේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකටම අදාළයි. ඒ නිසා අපේ පක්ෂයට සම්බන්ධ අය අපේ පක්ෂයේ පිටස්තර දේශපාලන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලලා අපේ පාක්ෂික ඡන්ද අරගෙන අපේ පක්ෂයට කරන ඊටාම බරපතල ගණයේ පාඩුවක් තමයි ඒ සිද්ධ කරන්නේ. ඒ නිසා මම ක්‍රියාකාරී අයගෙනුත් පාක්ෂිකයන්ගෙනුත් ඉල්ලනවා මැතිවරණයකදී අපේක්ෂකත්වය නොලැබීම පක්ෂය පරාජය කරවීමට හේතුවක් නොවිය යුතුයි. මොකද ස්වාධීන කණ්ඩායමක් හෝ කුඩා දේශපාලන පක්ෂයකට 2029 මේ රටේ බලය ගන්න බෑ. ඒ ගැන සැලකිලිමත් වෙමින් තමන්ගේ දේශපාලන කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මේක ලංකාවටම පොදු කතාවක්. මීරිගම ආසනයට වගේම අනිකුත් ආසනවලටත් හැමෝම පක්ෂයේ ජයග්‍රහණය කරලා දක්ෂිණාසික දේශපාලන ව්‍යාපාරයකට 2029 දී මේ රටේ බලය ලබා ගැනීම සඳහා උදව් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. ස්වාධීන කණ්ඩායමකින් හෝ කුඩා දේශපාලන පක්ෂයකින් මන්ත්‍රීවරයෙක් වුණා කියලා මේ රටේ බලය දිනා ගැනීමට හැකියාවක් නැහැ මේ ව්‍යාපාරවලට. එකම අවස්ථාව තියෙන්නේ මේ මොහොතේ සමගි ජන බලවේගයට විතරයි. හැබැයි පළවෙනි වතාවට සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු කණ්ඩායමක් නිර්මාණය කරමින් ඉන්න මොහොතක ඒකට විරුද්ධව ඒක පරාජයටපත් කරන්න කාට හරි අපේ පක්ෂයේ පාක්ෂිකයෙකුට හිතෙනවා නම් ඒක තමයි අපේ පක්ෂයේ කඩාවැටීමේ ආරම්භය. මෙතනින් පසුව එවැනි කටයුතු කරන අයට මේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවට පරාජයට දායකත්වයේ තමන් සැපයූ බව මතක තබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන්නට කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. මම ප්‍රසාද් සිරිවර්ධන.